කලයක ඇත්තටම මාරම ලස්සනයි. Uh-huh. හැමෝම ලස්සනයි. කොයි හැමෝටම වැඩිය මට මගේ කොණ්ඩේ ගැන ආස හිතුන හින්දා තමයි මම ආයේ අද ආෆ්ටර් කෑවලටත් මාර ආසාවෙන් ආවේ. Okay. ඔයාගේ කර්ල්ස් එක කොහොමද? මොකද හිතේ? කර්ල්ස් ටික කලින් තිබුණට වැඩිය මාර විදිහට ඩිෆයින් වෙලා පෙනුණා. ඔව්. හැමෝම කියන්නේ දැන් කලින් හැමෝම ස්ට්‍රේට් කරන්න කිව්වත් පස්සේ කිව්වා අපරාධ ඔයා එහෙම කරා නම් එහෙම කරේ කියලා. දැන් මෙතනදී මේ කොණ්ඩේ ෆ්‍රීසි වෙලා තිනවා ඔයා කොම් කරාද? ඔව් මම කොම් කරගෙන ට්‍රීට්මන්ට් එකට ආවේ. කලින් ආරයිට් ඕකේ. මම ඒක තමයි න බැලුවේ ආරයිට් ඩිෆයින් වෙච්ච එක චුට්ටක් විතර ෆ්‍රීසි වෙලා ඔව් තියෙනවා මම අර මේ ආරයිට් ඕකේ. ඔයා ඒක කොම් කරපු හින්දා වෙන්නේ නැති මේක තියෙන්නේ. දැන් අද අපි ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මේක තවත් මම ඩිෆයින් කරලා එතකොට අර මේකේ තියෙන මේ කලර් එකේ වුණ අතරේ ආයිමත් දැන් අද ට්‍රීට්මන්ට් එකකින් පස්සේ රිෆ්‍රෙෂ් වෙනවා. රයිට්. එතකොට කර්ල් එක තව ඩිෆයින් වෙනකොට ලස්සනට එනවා දැන් අදින්. ඕකේ. ඊට පස්සේ අර මම කිව්වා වගේ මන්ත්ලි ට්‍රීට්මන්ට් එකක් කරගෙන මේන්ටේන් කරගෙන යන්න තියෙනවා. ඔරයිට්. ඕකේ. අපි එන්නම් ට්‍රීට්මන්ට් එක කරලා ඊට පස්සේ බලමු කොණ්ඩේ කොහමද කියලා. right. වව් කොහොමද? මාරම ලුක් එකක් තියෙනවා එදාට වඩා කොණ්ඩේ. ඒ වගේම වොලියුම් එකත් මාරම විදියට මේ වැඩි වෙලා තියෙනවා කොණ්ඩේ. කර්ල් එක හොඳට ඩිෆයින් කර්ල් එක වෙනවා නේ. මාරු. දැන් මේ විදියට මාරම අපි once a month ට්‍රීට්මන්ට් එක මම කිව්වා වගේ ෆලෝ අප් කරන්න. අනිවාර්යයෙන්. එතකොට මේ කර්ල් එක තව මීට වැඩිය ඩිෆයින් වෙලා හොඳට කර්ල් එක ලොක් වෙනවා. එතකොට ගෙදරදී වුණත් හරි මේන්ටේන් කරගන්න හරි ලේසි. ඔව් නේ. සතුටුයි. පරිමෙන්ම සතුටුයි. ඕකේ ආයිමත් එහෙනම් ඇවිල්ලා ට්‍රීට්මන්ට් එක කරන්න මේන්ටේන් කරන්න මම කිව්වා වගේ. එතකොට හොඳට කොණ්ඩේ මේන්ටේන් කරගෙන හොඳ ඩියුරබිලිටි එකකට තියාගන්න පුළුවන්. Thank you. Alright? Okay. See you again.